මේක හොඳට අහපන්. ඔබ කැලෑවේ යනකොට ඔබගේ ඉස්සරහට කොටියෙක් ආවොත් ඔබ හේන අහිංසක මිනිස්සෙක් සාමකාමී මිනිස්සෙක් කියලා පාඩුවේ හිටියොත් මොකක්ද වෙන්නේ? ඔබට ඒ කොටියයි ගොදුරක් වෙන්න. ඒක නිසා ඔබ තීරණය කරපන්. වර්තමාන සමාජය කියලා කියන්නේ ඔය වගේ එක මුර්ගයන්ගෙන් පිරිච්ච කැලෑවක් වගේ. ඉතින් ඔබ තීරණය කරපන් ඔබ ගොදුර වෙනවද? එහෙම නැත්නම් ඔබ ජීවිතේ බේරගෙන විලෝපිකයෙක් වෙනවද කියලා. හැම මිනිස්සෙම ඩේන්ජරස්. එහෙම නැත්නම් භයානක මිනිස්සෙක් වෙන්න ඕනේ. ඒ ඇවිල්ලා උඹගේ ඇඟ හදාගෙන නන් නෙවෙයි. ශරීර ශක්තිය කියන එක මේකට වැදගත් අංගයක් වුණත් ඒක විතරක්ම මදි. ඕජියද කියලා දෙනවා කරුණු 7ක්. ඔබ කොහොමද ඩේන්ජරස්? එහෙම නැත්නම් භයානක මිනිස්සෙක් වෙන්නේ කියලා සමාජයේ. මෙතනින් එහාට කාටවත් උඹගලට අත පිහදන්න දෙන්නේ නැහැ. ඒ වගේම ඔබගේ සෙට් එකෙන් ඔබ දුර්වලෙක් විදිහට කොම් වෙන්නෙත් නැහැ. අංක 1 සිතුවිලි පාලනයෙන් යුක්තව කෙලින් කතා කරපන්. සුපිරි ගණයේ sannivedanayak කියන එක වර්තමාන සමාජයේ තියෙන ප්‍රබලම ආයුධයක්. හැබැයි මේ ආයුධය පාවිච්චි කරද්දී ඔබ ගොඩාක් සැලකිලිමත් වෙනවා. මොකද මේකෙන් ඔබට මිනිහෙක් මරන්නත් පුළුවන්. ඔබ හිරයට යන්නත් පුළුවන්. ඒ වුණාට කිසිම තැනක වර්තමාන සමාජයේ කිසිම තැනක මේ පවර්ෆුල් ස්කිල් එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ගොඩක් වෙන වෙන දේවල් කිව්වට මේ කමියුනිකේෂන් එක sannivedanaya කියන ස්කිල් එක කවුරුත් කොච්චර ප්‍රබලවත්ද කියලා කියන්නේ නැහැ. ඒ නිසා වර්තමාන සමාජයේ බීටා මේල්ස්ලා මෙලෝ රහක් නැති පිරිමි කියාගත්ත උන් මේ දේ හොඳට ප්‍රගුණ කරලා ඒකෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනය ගන්නවා. ඔබ හොඳට දැකලා ඇති YouTube නාලිකාවම කොච්චර තිබුණද තවත් මිනිස්සෙක්ව පහත් කරලා කතා කරනවා. උන්ගේ ප්‍රධානම අරමුණ තවත් පුද්ගලෙක්ව පහත් කරලා තමන්ගේ මතය ඉදිරිපත් කරන එක. හැබැයි අතීතයේ තවත් මිනිස්සෙක්ව මෝඩෙක් එහෙම නැත්නම් පහත් එකෙක් කියලා ඔප්පු කරන්න ඕන නම් උන්ට කරන්න තිබ්බ එකම දේ තමයි සටනකින් ශක්තිමත් පුද්ගලයා කවුද කියලා තීරණය කරලා ඒ දේ සමාජයට පෙන්වන එක. නැතු